මේ වීඩියෝ එක තුළින් සාකච්ඡා කරන්න රැකියා විශ්ලේෂණය ඒ කියන්නේ ජොබ් ඇනලිසිස් එහෙම නැත්නම් ඒ වගේම රැකියා ඇගයීම ජොබ් ඉවැලුවේෂන් ඒ සම්බන්ධයෙන් තියෙන මූලධර්ම පිළිබඳව මේ අද පාඩමේ කන්ටෙන්ට් එක එහෙම නැත්නම් අන්තර්ගතයේ ඇජෙන්ඩා එක වෙන්නේ රැකියා විශ්ලේෂණය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම රැකියා ඇගයීම ගැන අවබෝධයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් අවසානයෙන් අපි කතා කරලා එන කන්ක්ලූෂන්ස් ගැන කතා කිරීම. අපි මුලින්ම බලමු රැකියා විශ්ලේෂණයක්. ඒ කියන්නේ ජොබ් ඇනලිසිස් එකක් කියන්නේ මොකක්ද කියලා. මේකේ අර්ථය ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද්ද මේ ජොබ් ඇනලිසිස් කියන්නේ? රැකියා විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් ගන්න ඕනේ. ඒ වගේම මේකේ අරමුණ why are we doing ජොබ් ඇනලිසිස් අපි ඇයි ජොබ් ඇනලිසිස් එකක් කරන්න කියන එක මේකේ වැදගත්කම මොකද්ද ඊට පස්සේ මේ ප්‍රතිඵල මොනවද මේ ජොබ් ඇනලිසිස් එක කරලා අපිට ගන්න පුළුවන් අවුට්පුට්ස් කියන්නේ ජොබ් ඇනලිසිස් එක කරපුවාම මොනවද අපිට හම්බ වෙන්නේ මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්න ඕනේ ඊට පස්සේ මේකේ process එක කොහොමද ජොබ් ඇනලිසිස් එකක් කරන්නේ ඒ කියන්නේ මේකේ කරන ක්‍රියාවලිය මොකක්ද කියන එක ගැන අපි කතා කරනවා. ඊට පස්සේ මේ ජොබ් ඇනලිසිස් කරන මෙතඩ්ස් මොනවද කියලාත් අවබෝධයක් ලබා දෙනවා. එතකොට රැකියා විශ්ලේෂණයේ අර්ථය මේකේ මීනින් එක ගැන කතා කරොත් මේකේ රැකියාවක් තුළ සිදු කරන කාර්යයන් ඒ කියන්නේ ටාස්ක් සහ වගකීම් responsibilities පිළිබඳ තොරතුරු ක්‍රමවත් ලෙස එකතු කරන විශ්ලේෂණයක්. මේක ක්‍රමවත් ලෙස. ඒ කියන්නේ නිකන් හිතුරු විදිහට එකතු කරන මෙතඩ් එකක් නෙමෙයි. යම්කිසි සිස්ටම් එකකට. මොනවද එකතු කරන්නේ? රැකියාවේ කාර්යයන් මොනවද කරන්න තියෙන දේවල්. ඔබ රැකියාවක් කරනවා නම් ඔබට මොනවද රැකියාවක් කරනවා කියලා ඔයා කරන්නේ. සහ ඒකේ වගකීම්. ඒ කියන්නේ මොනවද ඔයාලට තියෙන responsibilities. මේ පිළිබඳ තොරතුරු ක්‍රමවත් ලෙස එකතු කරනවා. ඒ කියන්නේ විශ්ලේෂණය කරනවා. මේ විශ්ලේෂණය කරලා කිරීම හරහා මොනවද අපි හොයන්නේ මේ රැකියාවට අවශ්‍ය කුසලතා ස්කිල්ස් අපි ඉස්සරහට උදාහරණ වලින් කතා කරමු දැන් ඔබට මේ යම්කිසි රැකියාවක් කරන්න ඕන නම් ඒ රැකියාව කරන පුද්ගලයා රැකියාවේ සාර්ථක කෙනෙක් බවට පත් වෙන්න නම් එයා තුළ තියෙන්න ඕන ස්කිල්ස් ඒ කියන්නේ එයාගේ කුසලතා එයාට මොනවද කරන්න පුළුවන් දේවල් එයාට අවශ්‍ය දැනුම මොනවද ඒ වගේම එයාගේ තියෙන හැකියාවන්. ඒතර ඔබ දන්නවා මේ දැනුම කුසලතා හැකියාවන් ඒ වගේම ආකල්ප මේ සියලු දේවල් අවශ්‍යයි රැකියාවක් සාර්ථක කරන්න. දැනුම විතරක් මදි. හොඳ ආකල්ප තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ධනාත්මක චින්තනය. positive attitudes. මම මේක කරනවා. ඉලක්කයක් කරා යන්න තියෙන පුද්ගලයන්ට තියෙන කැමැත්ත. එතකොට එයාගේ අභ්‍යන්තර වශයෙන් එයාට තියෙන උනන්දුව මේ හැමදේම ආකල්පවල කොටසක්. ඒතර මේ ආකල්ප දැනුම කුසලතා හැකියාවන් මේ හැමදේම ඕනේ ජොබ් එක කරන්න. ඒව ගැන විශ්ලේෂණයක් තමයි රැකියා විශ්ලේෂණයේදී කරන්නේ. ඊට පස්සේ එතනින් එහාට නතර වෙන්නේ වැඩ කරන පරිසරය working conditions මොන වගේ පරිසරයක්ද මොන වගේ වැඩ පරිසරයක්ද මේ රැකියාවට අදාළ වෙන්නේ කියලා කතා කරනවා. උදාහරණයක් කිව්වොත් අපි හිතමු මැෂින් ඔපරේටර් කෙනෙක් යන්ත්‍ර ක්‍රියාකරුවෙක්ට වැඩ කරන පරිසරයේ තියෙන මොනවද? එයාට අවශ්‍ය යන්ත්‍ර ටික. ඒතර යන්ත්‍ර හරි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒතර නියමිත ප්‍රමිතියෙන් යුතු යන්ත්‍ර ලබා දීලා තියෙන්න ඕනේ. එතකොට අවශ්‍ය ආලෝක තත්ත්වය, එතකොට අඛණ්ඩ විදුලි සැපයුම, ඔය වගේ දේවල් තමයි මේ working conditions යටතේ කතා කරන්නේ. ඊට පස්සේ පුද්ගලයා මේ කරන පුද්ගලයා ගැන නෙවෙයි ජොබ් එක ගැනයි මෙතන අවධානය දෙන්නේ. පුද්ගලයා ගැන අවධානය දීලා පුද්ගලයාගේ qualities හොයන එක නෙමෙයි මෙතනදී කරන්නේ විශේෂයෙන්. රැකියාව සම්බන්ධ තොරතුරු එකතු කරන එක. උදාහරණයක් ගත්තොත් අපි ගමු ඇඟලුම් කර්මාන්ත ශාලාවක් apparel industry එකක්. මේකේ අපි ගමු නිෂ්පාදන අධීක්ෂක production supervisor
කියන පුද්ගලයා ගත්තොත් එයා කරන කාර්යයන් මොනවද කියලා බලනවා. එයාගේ මේ මූලික වශයෙන් කරන්නේ තමන්ගේ නිෂ්පාදන අංශය තුළ අධීක්ෂණයක්. ඒ කියන්නේ සුපර්විෂන් එකක්. තමන්ට දීලා තියෙන රැකියාව තමයි අධීක්ෂණය කරන එක. එතකොට ඔහුට තියෙනවා නම් යම්කිසි කාල සීමාවක් ඇතුළත තමන්ගේ නිෂ්පාදන අංශයේ ඉන්න සමාජිකාවන්ගෙන් යම් අවුට්පුට් එකක් ලබා ගන්නට පීසස් වශයෙන් හරි යම් ගුණාත්මක භාවයන් සහ යම් නිර්ණායක පදනම් කරගෙන අවුට්පුට් එකක් ගන්න තියෙනවා නම් ඒක එන්ෂුවර් කරන එක. ඒ අවුට්පුට් එක එනවද කියන එක බලන එක තමයි යාගේ රැකියාවේ කාර්යයක් වෙන්නේ. එතකොට ටාගට් ඉලක්ක පාලනය මම අර කලින් කිව්වා වගේ අපි හිතමු එක පුද්ගලයෙක්ට පැයක් ඇතුළත පීසස් 20ක් නිෂ්පාදනය කරන්න තියෙනවා. අන්න ඒක වෙනවා කියන එක එන්ෂුවර් කරන එක. එයාගේ රැකියාවේ තවත් කාර්යයක්. ඒතර ක්වොලිටි කන්ට්‍රෝල් ගුණාත්මක බව, ඒ වගේම ආරක්ෂාව. පුද්ගලයන් අනාරක්ෂිත ලෙස සේවයේ යෙදෙනවා නම් වහාම එය නවත්තලා ආරක්ෂිත රැකියාව කරන්න උපදෙස් දෙන එක මේවා තමයි කාර්යයන් වෙන්නේ මේ පුද්ගලයාගේ. එතකොට ඒවා තමා විශ්ලේෂණය කරලා බලන්නේ රැකියා විශ්ලේෂණයේදී. තව උදාහරණයක් ගත්තොත් බැංකු ශ්‍රේෂ්ඨය. බැංකින් සෙක්ටර් එක ගත්තොත් අපි ගමු කස්ටමර් කෙයා ඔෆිසර්, කස්ටමර් සර්විස් ඔෆිසර් කෙනෙක් ගත්තාම පාරිභෝගිකයන්ගෙන් විමසුම් මොනවද පාරිභෝගිකයෝ ඇවිල්ලා යම් දේවල් අහනවා වෙන්න පුළුවන් තමන්ගේ ගිණුම් ගැන නැත්නම් ගිණුමක් ඕපන් කරන එක ගැන ණය මුදලක් ලබා ගන්න එක ගැන ඒ විමසුම් ඒ වගේම පැමිණිලි තියෙනවා නම් එතකොට ඒව ගැන හොඳින් කටයුතු කරන එක ඒවා ලබා ගන්න එක ඒවා ප්‍රොසෙස් කරන එක සහ අදාළ පාර්ශවයන් දැනුවත් කරන එක ඊට පස්සේ යාට යම් සොෆ්ට්වෙයාර්ස් එක්ක වැඩ කරන්න වෙනවා කස්ටමර් සර්විස් ඔෆිසර් කෙනෙක්ට යම් මෘදුකාංග නැත්නම් යම් සිස්ටම්ස් එක්ක වැඩ කරනවා නම් ඒ සම්බන්ධ දැනුම තියෙනවද හැකියාව තියෙනවද ඒ වගේම වාර්තා යම් රිපෝට්ස් එයාට සකස් කරන්න වෙනවා. අන්න ඒවා කරනවද කියන එක. එයාට හරියට කරන්න අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප මොනවද කියන එක තමයි රැකියා විශ්ලේෂණය කරලා බලන්නේ. ඒ වගේම අවසාන වශයෙන් හෝටල් සේවාව ගත්තොත් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ෆ්‍රන්ට් ඔෆිස් එකේ පිළිගැනීමේ නිලධාරියෙක් ඉන්නවා නම් එයාට චෙක් ඉන් චෙක් අවුට්ස් ඒ කියන්නේ පාරිභෝගිකයෝ මේ එනවා පිට වෙලා යනවා වෙන් කිරීම රිසර්වේෂන්ස් එතකොට එයාගේ අදාළ බිල්පත් නිකුත් කිරීම කම්ප්ලේන්ට්ස් තියෙනවා නම් ඒවා හැන්ඩල් කරන එක මේවා සම්බන්ධ මේවා තමයි රැකියාවේ කාර්යයන් මේවා කරන්න නම් මේ පිටිපස්සේ තියෙන්න ඕන පුද්ගලයාට දැනුම කුසලතා ආකල්ප වගේ දේවල්. ඉතින් මේක තමයි මෙතනදී අපේ උදාහරණයේදී ඔබ මම කලින් පැහැදිලි කරේ රැකියා විශ්ලේෂණයේදී මූලික වශයෙන් මෙතන සිදු කරන දේවල් මොනවද කියලා පැහැදිලි කළේ. අපි ඊළඟට කතා කරන්නේ රැකියා විශ්ලේෂණයේ අරමුණු සම්බන්ධයෙන්. රැකියා විශ්ලේෂණයේ අරමුණක් වෙන්නේ රැකියා කාර්යයන් සහ වගකීම් පැහැදිලි කිරීම. ඒ කියන්නේ ජොබ් එකට කරන පුද්ගලයාට කරන්න තියෙන ඩියුටිස් මොනවද? රෙස්පොන්සිබිලිටිස් මොනවද කියන එක. උදාහරණයක් විදිහට අපි ගමු ස්ටෝ කීපර් කෙනෙක්. ඒ කියන්නේ ගබඩා පාලකවරයෙක් ගත්තාම ඒ ගබඩා පාලකවරයාට තියෙනවා ස්ටොක් අප්ඩේට් කරන්න. ඒ කියන්නේ ඒ ගබඩාවට එන තොග ඒ කියන්නේ මොන හරි අමුද්‍රව්‍ය තියෙනවා නම් යම්කිසි භාණ්ඩ තියෙනවා නම් ඒවා ගබඩාවට එනකොට ඒ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඒවා යම් යම් සිස්ටම්ස් වලට දාලා අප්ඩේට් කරලා ස්ටොක් ටේකින් ඒ වගේ දේවල් තමයි මේ ගබඩා පාලකවරයෙක්ගේ ස්ටෝ කීපර් කෙනෙක්ගේ අරමුණු වෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් මෙයා මේ රැකියාව කරනවා කියන එක මෙන්න මේ ජොබ් ඩියුටිස් ඇන්ඩ් රෙස්පොන්සිබිලිටිස් මෙයාට තියෙනවා කියන එක තේරුම් ගන්න නම් එයාගේ ජොබ් එක ඇනලයිස් කරලා බලන්න ඕනේ විශ්ලේෂණය කරලා බලන්න ඕනේ එයා මේ ජොබ් එක ඇතුළත මොනවද කරන්නේ කියලා. එතකොට ඊළඟට අපි බලුවොත් අවශ්‍ය කුසලතා සහ දැනුම හැකියාවන් හඳුනා ගන්න. knowledge, skills, attitude මොනවද කියලා හඳුනා ගන්න එක. දැන් කරන රැකියාවේ කාර්යභාරයන් මොනවද කියලා හඳුනාගත්තාම ඒ කාර්ය කරන්නට හැමෝටම බෑ කරන්න. ඒ කාර්යය කරන්න නම් එයාට ඒ අදාළ ස්කිල් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට account assistant කෙනෙක් ගත්තොත් මේ account assistant Excel සම්බන්ධයෙන් Excel software එක වැඩ කරන්න basic accounting knowledge එකක් තියෙන්න ඕන.
ඒ වගේම ඇකියුරසි මෙයා කරන වැඩවල නිවැරදිභාවය තියෙන්න මොකද මුදල් එක්කනේ ගනුදෙනු කරන්නේ. එතකොට අන්නේ ස්කිල් එක තියෙන්න ඕනේ. යාට අදාළ කාර්ය කරන්න නම් කියන එක තේරුම් යනවා. මෙයාගේ රැකියාව විශ්ලේෂණය කරලා බලලා මේ රැකියාවේ තියෙන ග්‍රැවිටි එක බැරෑරුම්කම තේරුම් ගත්තාම පුළුවන් වෙනවා එයාට රයිට් මෙන්න මේ වගේ කෙනෙක් තමයි ඕන වෙන්නේ කියලා. ඒතර ඉන්ටර්විව්ස් වලටත් මේ ජොබ් එක ගැන හොඳ අවබෝධයක් ගන්න එක වැදගත් වෙනවා මුලින්ම. ඊට පස්සේ බඳවා ගැනීම සහ තේරීම නිවැරදිව කරන්න මම කලින් කිව්වා වගේ. දැන් ඔන්න රැකියාවේ duties and responsibilities ගැන අවබෝධයක් අරගෙන ඒ යුතුයකම් වගකීම් හරියාකාරයෙන් කරන්න පුළුවන් පුද්ගලයා කවුද ඔහුගේ දැනුම කුසලතා කොයි ආකාරයෙන්ද තියෙන්න ඕනේ කියන එක තේරුම් අරගෙන අදාළ පුද්ගලයා අදාළ රැකියාවට බඳවා ගන්න. ඒ කියන්නේ මෙතන ඉන්ටර්විව් පැනල් එකටත් රැකියාව විශ්ලේෂණයක් කරලා හොඳ අවබෝධයක් අරන් තියෙන්න ඕනේ කියලා තේරෙනවා. උදාහරණයක් විදිහට අපි බලමු ඩ්‍රයිවර් කෙනෙක් නම් මෙයාට ෆුල් ලයිසන්ස් ඒ කියන්නේ මේ අදාළ වාහනේ පදවන්නට අවශ්‍ය ලයිසන් එක තියෙන්න ඕනේ. ඒ වගේම ක්ලීන් රෙකෝඩ්. එයාගේ ඩ්‍රයිවිං හිස්ටරි එක ගත්තාම එයා අනතුරු කරලා තියෙනවද? නැත්නම් ඒ සම්බන්ධයෙන් එයාට මොන හරි දැනට තියෙන නඩු දේවල් තියෙනවද? ලීගල් ඇක්ෂන්ස් මොන හරි අරන් තියෙනවද? එයා නීතිකරුක රියදුරෙද්ද කියන එක ගැන අවබෝධයක් ගන්න ඕනේ. ඊට පස්සේ රූට් නොලෙජ්. එයාට ඒ අදාළ පාරේ යන්න අවබෝධය තියෙනවාද කියන එක. උදාහරණ. එතකොට මෙන්න මේ වගේ පුද්ගලයෙක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඒ රැකියාව කරන්න. ඩ්‍රයිවර් කෙනෙක් නම් එයා ඒ වගේ ඩ්‍රයිවර් කෙනෙක් තමයි අපිට උවමනා වෙන්නේ. ඊට පස්සේ අවශ්‍ය පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම. පුහුණු අවශ්‍යතා කියන්නේ training needs identification. පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම. උදාහරණයක් වශයෙන් අලුත් මැෂින් එකක් තියෙනවා නම් මෙයාට වැඩ කරන්න. ඒතර මේක ටෙක්නිකල් ට්‍රේනින් එකක්. මේ තාක්ෂණික පුහුණුවක්. ඒ වගේම මේ මැෂින් එකේ වැඩ කරනකොට මේ මැෂින් එකේ තියෙන සේෆ්ටි එක ආරක්ෂාව අපි හදාගන්න එක හොඳ. අපේ පෞද්ගලික ආරක්ෂාව, වැඩ කරන අනිත් අයගේ ආරක්ෂාව සහ මැෂින් එකේ ආරක්ෂාව දිගු කාලින බව ඉන්ෂුවර් කරගෙන කොහොමද මෙයා වැඩ කරන්නේ කියන එක. එහෙම වැඩ කරන්න මෙයාට පුහුණුවක් තියෙනවද? නැත්නම් ඒ පුහුණුව නැත්නම් ඒ පුහුණුව අවශ්‍යතාවය හඳුනා ගන්නත් පුළුවන් වෙනවා මේ හරහා. මොකද අපි මේ පුද්ගලයාගේ ස්කිල් එක මන බලනවනේ. දැන් දෙවෙනි පොයින්ට් එක කියලා තියෙන්නේ අවශ්‍ය දැනුම කුසලතා හැකියාවන් හඳුනා ගැනීම කියලා. එතකොට ඒ හඳුනා ගත්තොත්නේ අපිට පුළුවන් වෙන්නේ එයා මේ වගේ ජොබ් එක කරන්න ගැලපෙන කෙනෙක්ද කියලා තෝරගන්න. ඒතර මොන හරි ગેප් එකක් තියෙනවා නම් උදාහරණයක් වශයෙන් එයාට එච්චරම සේෆ්ටි ගැන අවබෝධයක් නැහැ. එහෙනම් ඔන්න ગેප් එකක් තියෙනවා. ඒතර මේ පුහුණු අවශ්‍යතාවය තමයි මේ සේෆ්ටි ට්‍රේනින් එක දෙන එක. ඒතර ඒක හඳුනාගෙන දෙන්නත් ඒ සඳහා අවශ්‍ය තීරණය ගන්න පුළුවන් වෙන්නේ මේ රැකියාව මනා ලෙස විශ්ලේෂණය කරලා බැලුවොත්. ඊට පස්සේ කාර්ය සාධන ඇගීම සඳහා පදනම් සැපයීම performance appraisal. ඒතර අවසානයේ මේ පුද්ගලයා රැකියාව හොඳින් කරගෙන යනකොට මෙයා කොච්චර දුරට කොච්චර සාර්ථකව තමන්ගේ රැකියාව කරලා තියෙනවද? රැකියාවේ ඉලක්ක අරමුණු නිසි පරිදි achieve කරලා එයාට මේ සඳහා හොඳ දැනුමක් අරගෙන තියෙනවද? හොඳ ඉන්පුට් එකක් කියන්නේ කම්පැනි එකට දියුණුවක් අත් කරලා දීලා තියෙනවද කියන එක තමයි performance appraisal එකෙන් බලන්නේ. ඒතර උදාහරණයක් ගත්තොත් call center පාරිභෝගික නිලධාරිනියක් හෝ නිලධාරියෙක් ගත්තොත් එයා කොහොමද calls answer කරලා තියෙන්නේ? calls answered, customer satisfaction එයාගේ customers ලා එයාට complain කරලා තියෙනවද නැත්නම් ඒ customer satisfaction එක හොඳයිද? දැන් අපි call center එකකට call එකක් ගත්තාම අපිට ගොඩක් වෙලාවට මේ ලබා දුන්න සේවාව රේට් කරන්න කියලා අන්තිමට මැසේජ් එකක් හරි එහෙම නැත්නම් වොයිස් කමාන්ඩ් එකක් හරි දෙනවා. අන්තිමට අපිට 1 to 10 ස්කේල් එක මේක කොහොමද අපිට ඒක අපි තෘප්තිමත්ද කියන එක කියන්න කියලා. ඒතර ඒ වගේ දේවලුත් අපි කස්ටමර්ස් ලගෙන් ගන්න ෆීඩ්බැක් මේ කොහොමද මේ කෝල් සෙන්ටර් ඔෆිසර් සර්විස් එක දුන්නේ කියන එක. ඒ වගේම රෙසලූෂන් ටයිම් මේක හරි අපිව ගොඩක් ලයින් එකේ අපිව තියාගෙන හිටියද නැත්නම් අපිට ඉක්මනට සොලියුෂන් එකක් දුන්නද නැත්නම් සොලියුෂන් එකක් දෙන්න පහසු වුණාද වගේ දේවල්. ඊළඟට සාධාරණ වැටුප් ව්‍යුහය සඳහා පදනම් සැපයීම. මේක කොහොමද ෆෙයා සැලරි ස්ට්‍රක්චර් එකක්. අවසානයේ මෙන්න මේ රැකියාවේ තියෙන බරපතලකම මේ ග්‍රැවිටි එක
යා කල්පනා කරලා බලලා හැමෝටම සාධාරණ වැටුපක් ලබා දෙන්නත් හේතුවක් වෙනවා මෙන්න මේ රැකියා විශ්ලේෂණය. ඒතර මේවා තමයි අරමුණු වෙන්නේ හොඳට තේරුම් ගන්න රැකියා විශ්ලේෂණය අරමුණු වෙන්නේ මේවා තමයි. ඊළඟට කතා කරමු රැකියා විශ්ලේෂණයේ වැදගත්කම. මොකක්ද අපි මේකේ වැදගත්කම. ඒතර නිවැරදි පුද්ගලයාට නිවැරදි රැකියාව ලැබෙනවා. right person right job. අයියේ ඉන්ටර්විව් එකකදී තීරණය කරන්න පුළුවන් වෙනවා අපි රැකියාව විශ්ලේෂණය කළා අපිට හොඳ අවබෝධයක් තියෙනවා. රැකියාව සම්බන්ධයෙන් රැකියාවේ කරන්න ඕන යුතුකම් වගකීම් කාර්යභාරය ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේම පුද්ගලයා කවුද? එයා තුළ තියෙන්න ඕනේ skills knowledge attitude. දැනුම් කුසලතා ආකල්ප මොනවද කියලාත් අපි දන්නවා. එතකොට හරි පුද්ගලයාව හරි රැකියාවට ගලපන්න පුළුවන් වෙනවා. උදාහරණයක් ගත්තොත් sales role එකකට communication negotiation skills අවශ්‍යයි. ඒතොර අන්න ඒ හොඳට කතා කරලා හොඳට negotiate කරලා හොඳට ගණන්දෙනු කරලා කරන කෙනෙක් තමයි sales role එකට අවශ්‍ය වෙන්නේ. කතා බහ කරලා මිනිස්සු convince කරන්න පුළුවන් කෙනෙක්. උදාහරණයක්. අන්න ඒ වගේ කෙනෙක් තමයි right person වෙන්නේ ඒ right job එකට. ඊළඟට භූමිකා පැහැදිලි භාවය role clarity එක වැඩි වෙනවා. උදාහරණයක් ගත්තොත් new employee කෙනෙකුට jobs scope clear වීමෙන් performance ඉක්මනින් වැඩි වෙනවා. දැන් අපි English words දාලා තියෙනවා තැනින් තැන. මොකද එතකොට ඒවානේ අපි ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ. එතකොට new employee කෙනෙකුට job scope clear වෙනවා. එයා අලුතෙන් ගන්න කෙනෙකුට job එකේ තියෙන ස්කෝප් එක යාටම රැකියාව සම්බන්ධයෙන් මොනවද යාට කරන්න ඕනේ රැකියාවේ භූමිකාව රැකියාවෙන් එයාගෙන් රැකියාව ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක ක්ලියර් වෙනවා. මොකද අපි ගන්නේ හොඳ දැනුමක් තියෙන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒතර එයාටත් එයාගේ රැකියාවේ තියෙන ග්‍රැවිටි එක බරපතල භාවය ගැන වැදගත්කම ගැන එයාට අවබෝධයක් තියෙන කෙනෙක් තමයි රැකියාවට එන්නේ අන්තිමට. ඒ වගේම ඒ හරහා භූමිකා ගැටලු රෝල් කොන්ෆ්ලික්ට් අඩුයි. මොකද තම තමන් දන්නවා තම තමන්ගේ රැකියාව මොනවද කියලා. ඒතකොට උදාහරණයක් වශයෙන් ලීව් රෙකෝඩ්ස් අප්ඩේට් කරන එක අපි ගමු. දැන් සමහරලාට රැකියාවක් ගත්තොත් නිකන් ලොකු ආයතනයක් නම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වගේ මැනුෆැක්චරින් ඕගනයිසේෂන් එකක් නම් 1000ක් 2000ක් ඉන්න ආයතනයක් නම් ලීව් රෙකෝඩ්ස් අප්ඩේට් කිරීම සිදු වෙනවා වෙන්න පුළුවන් තමන්ගේ ඉමීඩියට් සුපර්වයිසර්. උදාහරණයක් විදිහට නිෂ්පාදක සුපරීක්ෂකවරයෙක් ඉන්නවා නම් ඒ සුපරීක්ෂකවරයා යටතේ අපි හිතමු 100ක් ඉන්නවා කියලා. අන්න ඒ 100 දෙනාගේ නිවාඩු ගැනීම සම්බන්ධ රෙකෝඩ්ස් අප්ඩේට් වීමක් අවසාන HR ඩිපාර්ට්මන්ට් එකට යන්න කලින් ඒ පුද්ගලයා කරනවා වෙන්න පුළුවන්. ඒතර ඒක එයාගේ වැඩක්. ඒතර මේක මගේ වැඩ කියලා ඒක එයා තව කෙනෙකුට පාස් කරන්න නැතුව සහ මගේ වැඩේ තව කෙනෙකුටත් පවරන්න නැතුව අපි අපේ වැඩ ගැන හොඳ අවබෝධයක් ගන්න මේක වැදගත් වෙනවා. ඊළඟට ප්‍රොඩක්ටිවිටි සහ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මොකද අපි ගන්නේ හොඳ ස්කිල්ඩ් වර්කර්ස්ලා එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය, හොඳ ඇටිටියුඩ් තියෙන කට්ටිය, තමන්ගේ රෝල් එක ගැන පැහැදිලිව අවබෝධයක් තියෙන කට්ටිය, තමන්ගේ වැඩේ හරියට කරන කට්ටිය. ඒ තුලින් ඵලදායීතාවය productivity and efficiency කියන්නේ වැඩට ගන්න කාලය අඩුයි. ඒ වගේම අඩු කාලයක් තුළ productivity කියන්නේ output එක වැඩි කියන එක. එතකොට warehouse task clear, picking errors අඩුයි. warehouse එකක් තුළ මොන හරි pick කරනවා නම් ඒ කියන්නේ අපි හිතමු යම් දේවල් අපි එකතු කරලා මොන හරි පැක් කරනවා, ඒ වගේ දේවල් කරනවා නම් හරියට අවශ්‍ය කියන්නේ ඕඩර් එකේ බඩු ටික විතරක් පික් කරලා හරිම බඩු ටික තමයි අවලා තියෙන්නේ. කම්ප්ලේන්ට්ස් නැහැ අන්තිමට. ඒ වගේම HR තීරණ සාධාරණ නීතිමය විශ්වාසනීයයක් තියෙනවා. උදාහරණයක් විදිහට disciplinary decision එක job description එක මත සාධාරණව තීරණය කරන්න පුළුවන්. තමන්ගේ රැකියාව job descriptions ගැන අපි ඉස්සරහට කතා කරනවා. JD කියන්නේ job description. එතකොට job description එක කියලා කියන්නේ රැකියාවේ පුද්ගලෙක් කරන්න ඕන මොනවද කියන එක ගැන අවබෝධයක් කියන එක. එතකොට මේ JD එක රැකියාවේ පුද්ගලයා හරියට රැකියාව කරලා තියෙනවද කියන එක තේරුම් අරගෙන එහෙම කරලා නැත්නම් අන්න disciplinary actions ඒ කියන්නේ විනය කඩකිරීම සම්බන්ධයෙන් තීරණ ඔහුට ගන්න මොනවද කියලා මොනවද ඒ සම්බන්ධයෙන් ගන්න actions කියන එක job එක මත බේස් කරනවා පුද්ගලයා මත නෙමෙයි. ඉතින් මේ දේවල් කරන්න පුළුවන්. මේක තමයි වැදගත් වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ රැකියා විශ්ලේෂණයේ
ප්‍රතිඵලයක් වශයෙන් රැකියා විස්තරය සහ රැකියා විශේෂණය රැකියා පිරිවිතරය කියලත් මේකට අපි කියනවා ජොබ් ඩිස්ක්‍රිප්ෂන්. ඒ කියන්නේ ජොබ් එකේ කරන්න තියෙන කාර්යභාරය, රැකියා විශේෂණය නැත්නම් ජොබ් ස්පෙસિෆිකේෂන් කියන්නේ මේ සම්බන්ධයෙන් පුද්ගලයා මොන වගේද වෙන්න ඕනේ කියලා. අපි බලමු රැකියා විස්තරේ අන්තර්ගතය ගැන කතා කරොත් ප්‍රධාන කාර්යයන්, වගකීම්, වාර්තා, මෙතන යම් ස්පෙලිංස් වල සිංහල පොඩ්ඩක් කෝඩින් වල එහෙම වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ පැහැදිලි ඔයාලට. වාර්තා, සම්බන්ධතා, වැඩ පරිසරය. මොන වගේ වැඩ පරිසරයකද මෙයා වැඩ කරන්නේ? මොනවද යාට තියෙන ජොබ් එකේ කරන්න තියෙන කාර්යයන්? මොන වගේ වගකීම්ද තියෙන්නේ? කොයික පුද්ගලයොත් එක්ක සම්බන්ධ වෙලාද වැඩ කරන්න තියෙන්නේ? උදාහරණයක් ගත්තොත් ප්‍රොඩක්ෂන් සුපර්වයිසර් කෙනෙක් කරන්නේ මොනවද? සුපර්වයිස් කරන එක. තමන්ගේ පහළ ඉන්න කට්ටිය රැකියාවේ අදාළ එෆිෂන්සි එක, ප්‍රොඩක්ටිවිටි එක මේන්ටේන් කරගනිමින් වැඩ කරනවද? එයාලගේ ටාගට්ස් කොහොමද කියන බලන එක. ඊළඟට HR ඇසිස්ටන්ට් කෙනෙක් ගත්තොත් ඩොකියුමන්ටේෂන් යම් ලේඛීය සම්බන්ධයෙන් වැඩ කරන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ රික්‍රූට්මන්ට් සපෝට්, පුද්ගලයන්ව මදවා ගන්න සහයෝගය දෙනවා වෙන්න පුළුවන් ඉහළ නිලධාරියෙකුට, HR මැනේජර් කෙනෙක්ට වගේ. ඊට පස්සේ ක්ලීනර් කෙනෙක් ගත්තොත් ක්ලීනින් ෂෙඩියුල්ස් තියෙනවා. මේ ක්ලීනින් ස්කෙඩියුල්ස් වලදී සෑම පැය දෙකකට වතාවක් පිරිසුදු කරන්න ඕන නම් වොෂ්රූම් එකක් වගේ දෙයක්. මේ අවශ්‍ය හයිජීන් එක ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරගන්න. ඒ කියන්නේ සනීප ආරක්ෂක ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරගන්න. එතකොට ඒක තමයි යාගේ රැකියාව විස්තරය වෙන්නේ. ඊළඟට IT සපෝට්. IT ආයතනික කම්පියුටර් සිස්ටම් එකේ තියෙන ට්‍රබල් ෂූට් කරන්න මොන හරි ගැටලුවක් આવුත් ඒ ගැටලුව ඉක්මනට විසඳලා දෙන්න. ඒ වගේම යූසර්ස් ලගේ ඉල්ලන මොන හරි සපෝට්ස් තියෙනවා නම් ඒවාට සපෝට් එක දෙන එක තමයි මේ IT සපෝට් සම්බන්ධයෙන් ඉන්න ඔෆිස් එකේ රැකියාව විස්තරය වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි රැකියාව විස්තරයක් කියන එකේදී අන්තර්ගතය වෙන්නේ. ඊළඟට රැකියාව විශ්ලේෂණයේ අන්තර්ගතය ගැන කතා කරොත් මෙතනදී අධ්‍යාපනික සුසුකම්, qualifications, අත්දැකීම්, experience, කුසලතා ගැන කතා කරන පුද්ගලයෙක්. උදාහරණයක් ගත්තොත් HR officer HR qualification එකක් තියෙන්න ඕනේ. ලංකාව ගැන කතා කරලා ලංකාව තුළ පිළිගත් HR qualification එක CIPM වැනි ආයතන වලදී ලබා දෙන qualifications සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම communication එක, ලිඛිත වාචික දෙකම, confidentiality, මොකද HR officer කෙනෙක් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ගොඩක් වෙලාට access කරනවා. එතකොට ඒ වගේ තියෙන confidentiality එක, සුරක්ෂිතභාවය ගැන කටයුතු කරන ඒ සම්බන්ධයෙන් වගකීමක් ගන්න කෙනෙක් වෙන්න ඕනේ. forklift operator කෙනෙක් ගත්තොත් forklift license එකක් තියෙන්න ඕනේ. license එකක් නැතිව වැඩ කරන්න බෑ. ඒතර එහෙම තියෙන කෙනෙක්. safety awareness, forklift එක කියලා කියන්නේ මේ අනතුරු වෙන්න පුළුවන් වාහනයක්. එතකොට ඒ සම්බන්ධයෙන් awareness එකක් යාට තියෙනවද කියන එක. ඊළඟට accountant කෙනෙක් ගත්තොත් අදාළ qualification CA, CIMA, ACCA වගේ qualification තියෙනවද? analytical skills තියෙනවද? ERP knowledge එක ගැන තියෙනවද කියන එක තමයි job specification එක වෙන්නේ. ඒතර මේ දෙක job එක analyze කරලා ඉවරුණාට පස්සේ මේ දෙක පිළිවෙලට හදාගන්න පුළුවන්. මේ දෙක අතේ තියාගෙන තමයි අපි කෙනෙක්ව ඉන්ටර්විව් කරන්න ඕනේ. එතකොට තමයි අපි දන්නේ හරියම කෙනා කොහොමද තෝරගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට රැකියා විශ්ලේෂණ ක්‍රියාවලිය ගැන අපි හොයලා බලමු කොහොමද මේ රැකියා විශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කරන්නේ කියලා. මේකේ මුලින්ම වෙන්නේ රැකියාවේ අරමුණු තීරණය කිරීම. ඊට පස්සේ රැකියාව තෝරගන්නවා. මොන රැකියාව ගැනද අපි රැකියා විශ්ලේෂණයක් කරන්න කියලා. ඊළඟට දත්ත එකතු කිරීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. ඊළඟට දත්ත එකතු කිරීමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව කරනවා. ඊට පස්සේ දත්ත විශ්ලේෂණය සහ තහවුරු කිරීම කරනවා. ඊළඟට ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් සහ ජොබ් ස්පෙසිෆිකේෂන් එකක් සකස් කරනවා. දැන් මේක තමයි මේ රැකියා විශ්ලේෂණ ක්‍රියාවලිය. මුලින්ම රැකියා විශ්ලේෂණය කරන්නේ ඇයි? ඊට පස්සේ මොන රැකියාවටද අපි රැකියා විශ්ලේෂණය කරන්නේ? ඊට පස්සේ දත්ත එකතු කිරීමේ ක්‍රම තෝරගන්න මොන මෙතඩ් එකකටද කියලා අපි තෝරගන්නවා. ඊළඟට දත් එකතු කරනවා. විශ්ලේෂණයේ ක්‍රියාවලිය සිදු කරනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් රැකියා විස්තරයක් සහ රැකියා විශේෂණයක්, එහෙම නැත්නම් රැකියා පිරිවිතරයක්, ජොබ් ස්පෙસિෆිකේෂන් එකක් සකස් කරනවා. දැන් අපි බලමු රැකියා විශ්ලේෂණය කරන ක්‍රම මොනවද කියලා.
දැන් උදාහරණයක් ගත්තාම ඔබ්සර්වේෂන් මෙතඩ්ස් තියෙනවා රැකියාව කරන්න. ඒ කියන්නේ රැකියාවක් කරන දිහා බලලා තමා නිරීක්ෂණය ක්‍රමය මගින් තමා රැකියාව කොයි ආකාරයෙන්ද කියලා. උදාහරණයක් විදිහට මැනුවල් and routine jobs සඳහා මේක සුදුසුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිතර වෙන ජොබ්ස් උදාහරණයක් විදිහට මැෂින් ඔපරේටර් කෙනෙක් ගත්තාම එයාගේ ජොබ් එක ෆික්ස්ඩ්. ඒ කියන්නේ එයා හැම දවසකම කරන කාර්යය ඒකම තමයි. අද කරන ජොබ් එකයි හෙට කරන ජොබ් එකේ වෙනසක් නැහැ. අද කරන කාර්යයන් තමයි හෙටත් කරන්නේ. ඊට පස්සේ හෙල්පර් කෙනෙක් ගත්තාම රැකියාවේ අපි හිතමු අත් උදව් දෙන කෙනෙක් හරි මොන හරි ආයතනයක හරි ෆැක්ටරි එකක හරි හෙල්පර් කෙනෙක් කාර්යයක් කරන්න එයා ස්කිල් ජොබ් එකක් නෙමෙයි කරන්නේ තව කෙනෙක්ට එයා සහාය වෙනවා මොන හරි විශාල ජොබ් එකක යම්කිසි සුළුවෙන් කරන්න පුළුවන් කාර්යයක් කරලා එයා උදව් කරන කෙනෙක්. ඒතර එයා කරන්නේත් එකම දේ තමයි හැමදාම. ක්ලීනර් කෙනෙක් ගත්තාමත් එයාටත් කරන්න එකම දේ. ඒතකොට මේ කෙනාගේ ජොබ් එක කරන දිහා බලලා මෙයා කොහොමද කරන්නේ? කොයිතරම් මේක කරන්න අමාරුයිද? මොනවද මෙයාගේ තියෙන key areas? එතකොට මේකේ කොච්චර ස්කිල් එකක් මෙයාට ඕනද? කියලා වගේ නිගමන වලට එන්න පුළුවන් නිරීක්ෂණය කළා. ඊට පස්සේ පුළුවන් තවත් ක්‍රමයක් තමයි රැකියාව විශ්ලේෂණය කරන සම්මුඛ සාකච්ඡා ක්‍රමය. ඉන්ටර්විව් මෙතඩ් එක. ඒතර මෙතනදී වෙන්නේ අදාළ රැකියාව කරන පුද්ගලයා එක්ක සාකච්ඡා කරනවා. ඉන්ටර්විව් එකක් කියලා කියන්නේ ඔබ දන්නවා පුද්ගලයන් දෙන්නෙක් අතර වෙන සාකච්ඡාවක්. එක් පුද්ගලෙක් ප්‍රශ්න අහනවා අනිත් කෙනා ඒකට උත්තර දෙනවා. එතකොට අදහස් වමාරුවක් තමයි වෙන්නේ. මේක හැබැයි හැම ජොබ් එකකටම සුදුසු නෑ. දැන් උදාහරණයක් විදිහට හෙල්පර් කෙනෙක් හරි ක්ලීනර් කෙනෙක් ළඟට හරි ගිහලා ඉන්ටර්විව් කරන්න. ඔයා කොහොමද ඉන්ටර්විව් කරන්නේ? මේ ඔයා කවද්ද මේ කියන්නේ මොනවද මේ රැකියාව කරන විදිය මොකක්ද ඔයාලට තියෙන අපහසුතාව? මොකද ඒක ඒ ලෙවල් එකට ගැලපෙන්නේ නෑ. සාමාන්‍ය ඉන්ටර්විව් එකක් වගේ සුදුසු වෙන්නේ සුපර්වයිසරි මැනේජරල් ලෙවල් වලට. ඒ කියන්නේ එතකොට ඒ පුද්ගලයන්ට ඒක ස්කිල් සෙට් එකක් තියෙනවා. ඉන්ටර්විව් කරනකොට එයාට කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එයාට ප්‍රායෝගිකව දෙයක් තව කෙනෙක්ට කන්වින්ස් කරන්න. ඒ කියන්නේ එයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් එයාට දැනන දෙයක් කියන්න පුළුවන් සුසු ලෙවල් එකේ පුද්ගලයෙක් වෙන්න ඕන නිසා තමයි මේ සුපර්වයිසරි මැනේජරල් ජොබ්ස් වලට මේක සුදුසුයි කියලා කියන්නේ. උදාහරණයක් විදිහට HR මැනේජර් කෙනෙක්ගෙන් ඉන්ටර්විව් කරලා අහන්න පුළුවන්. ඔපරේෂන්ස් සුපර්වයිසර් කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. කොහොමද මේ රැකියාව ඔබගේ රැකියාවේ තියෙන දුෂ්කරතා මොනවද? අභියෝග මොනවද? ඊට පස්සේ ඒව ප්‍රයෝජනෙට අරගෙන HR මැනේජර් කෙනෙක්ගේ ජොබ් එක මෙන්න මේ විදිහයි. ඔපරේෂන්ස් මැනේජර් කෙනෙක්ගේ ඔපරේෂන් සුපර්වයිසර් කෙනෙක්ගේ රැකියාව මෙන්න මෙහෙමයි. ඒ කරන කෙනාට දැනෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා අදහස් වලට එන්න පුළුවන්. ඊළඟට තවත් ක්‍රමයක් තමයි questionnaire method. එහෙම නැත්නම් ප්‍රශ්නාවලි ක්‍රමය. මෙතන වෙන්නේ question එකක් හදලා ප්‍රශ්නාවලියක් හදලා පුද්ගලයන්ට දෙනවා. ඒ අදාළ ප්‍රශ්නයට තමන්ට ගැලපෙන උත්තරය තෝරලා ඉවන්න හරි විශේෂයෙන් තෝරලා ඉවන්න කියලා තමයි දෙන්න ඕනේ. මොකද ඒතර ඉක්මනට අපිට පුළුවන් නිකන් ලොකු විස්තර දිගට ලියන්න දෙන්න බෑ questionnaire වල. එතකොට එකක් ඒක මිනිස්සු මොටිවේට් වෙන්නේ ඒ වගේ questionnaires කරන්න. අනිත් කාරණේ තමයි ඒවට ගොඩක් කාලයක් යනවා. ඉතින් මේක එකපාර විශාල ප්‍රමාණයකට දහස් ගණන් පුද්ගලයන්ට දෙන්න පුළුවන්. මොකද මේක මොන හරි මාධ්‍යයක් කරා බෙදා හැරියොත් WhatsApp හරි එහෙම නැත්නම් Google form එකක් හරි ඒ වගේ දෙයක් කරා ඉක්මනට හැමෝටම බෙදලා දැම්මොත් පුළුවන් වෙනවා තමන් ෆිල් කරලා යනවා. තමන්ගේ රැකියාවේ ප්‍රශ්න අහනවා. වගේ රැකියාව කරනකොට ඔයා මොන වගේ කාලයක්ද ඔයාට යන්නේ? එතකොට මොන වගේ වගකීම්ද තියෙන්නේ? ඒවා කරන්න ඔයාට ලේසි මොනවද? අමාරු මොනවද? ඔයා සතුටින්ද කරන්නේ? එතකොට ඔයාගේ තියෙන challenges මොනවද? ඔයාට නිලධාරීන්ගෙන් support එකක් හම්බ වෙනවද කියලා ඒ රැකියාව ගැන idea එකක් ගන්න questionnaires හදලා මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඊළඟට පුළුවන් වැඩසටහන් work diary log. ඒ කියන්නේ professional job සඳහා කාලය මත දත්ත. උදාහරණයක් ඉංජිනේර කෙනෙක්ට පුළුවන් logs දෙන්න. ඒ කියන්නේ යා කරන දේවල් ගැන එයාට log එකක් දාන්න කියලා. ඒක මොන හරි සටහනක් දාන්න කියලා. මෙන්න මේ ප්‍රොජෙක්ට් එක කරන වෙලාව යා ඩේලි මොන හරි රයිට් මේ ප්‍රොජෙක්ට් එකේදී රයිට් මම මේ වෙලාවට මෙතෙන්ට ගියා. මෙන්න මේ පැය දෙකක් ගත කරා මම මේ ජොබ් එක මේ ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන්න. එහෙම නැත්නම් මම මෙන්න මේ පැයක් මේ මිනිස්සුත් එක්ක මම යාලට ඒ කරන්න ඕන වැඩේ ගැන එක්ස්ප්ලেইন කරා. ඒ විදිහට ලෙක්චරර් කෙනෙක් ගත්තාම ලෙක්චරරත් අපි හිතමු ක්ලාස් රූම් එකට ගියාට පස්සේ නැත්නම් ක්ලාස් රූම් එකට යන්න කලින් යා මෙච්චර වෙලාවක් ගන්නවා ප්‍රසන්ටේෂන්ස් හදාගන්න. ඒ සඳහා ප්‍රිපෙයාර් වෙන්න ලෙක්චර් එක කරන වෙලාවේ ස්ටුඩන්ට්ස්ලාට මෙන්න මේ වගේ ඩෙලිවරි එකක් කරා. අවසානයේ question and answers ආන සෙෂන් එකක් තිබුණා. ඒ වගේ
එයාගේ ජොබ් එක ගැන එයාටම යම් යම් නෝට්ස් ලොග් දාලා ඒවා තේරුම් ගන්න. ඒ කියන්නේ තව කෙනෙක් ඒවා කියවලා බලලා රයිට් මෙයාගේ ජොබ් එක කරද්දී එයාට මෙන්න මෙහෙමයි දැනෙන්නේ. මෙන්න මේ වගේ දුෂ්කරතාවයක් එහෙම නැත්නම් මෙන්න මේ වගේ ෆීලින් එකක් තමයි මේ රැකියාවේදී තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ විශේෂ සිදුවීම් ක්‍රමය ක්‍රිටිකල් ඉන්සිඩන්ට් ටෙක්නික් මොන හරි ක්‍රිටිකල් ඉන්සිඩන්ට් එකක් වුණා නම් ඒක රෙකෝඩ් කරන්න කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට කී සක්සස් එකක් හරි මොන හරි එයාගේ රැකියාවේ එයා සාර්ථක වුණු අවස්ථාවක් එහෙම නැත්නම් මොන හරි ෆේලියර් එකක් හඳුනාගත්ත අවස්ථාවක්. උදාහරණයක කම්ප්ලේන් එකක් රිසෝල්ව් කළ අවස්ථාව. මොන හරි එයාට කම්ප්ලේන් එකක් ආව නම් එහෙම නැත්නම් මොන හරි යන්ත්‍රයක් බිඳ වැටීමක් වුණ වෙලාවේ එයා ඒකට දුන්න උත්තරය මොකද්ද? ඒ බ්‍රේක් ඩවුන් එක එයා ඉක්මනට රිකවර් කරලා ඒ නැවත යථා තත්ත්වයට පත් කරන්න එයා කොච්චර කාලයක් ගත්තද? ඒක කොච්චර වැදගත්ද? අන්න ඒ වගේ එයාගේ රැකියා ජීවිතේ දෛනිකව හෝ මොන හරි වැදගත් දෙයක් ක්‍රිටිකල් සාර්ථක වුණු අවස්ථාවක් හරි ෆේල් වුණු අවස්ථාවක් හරි ෆේලියර් එකකට දුන්න සොලියුෂන් එකක් හරි ආශ්‍රයෙන් පුළුවන් රැකියාවේ ගැන අවබෝධයක් ගන්න. ඊළඟට රැකියා ඇගීම් ක්‍රම ගැන අපි කතා කරොත් එතකොට අපි නැවත අපස්සට ගියොත් ඔබට දැක් ගන්න පුළුවන් මේවා බේස් කරගෙන තමයි රැකියා විශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කරන්නේ. මුලින්ම ගත්තොත් ඒ රැකියාවේ අරමුණ මොකද්ද? රැකියාව ඊට පස්සේ අපි රැකියාව සම්බන්ධයෙන් තොරතුරු එකතු කරනවා. එකතු කරන ක්‍රමවේදී තෝරගන්න. අවසානයේ රැකියාව විස්තරේ පිරිවිතරය අපි හදනවා කියලා කලින් සාකච්ඡා කරා. ඒ වගේ මේ විදිහට තමයි මේ මෙතඩ් එක වෙන්නේ. රැකියා ඇගීම ගැන කතා කරනකොට මේක මොකද්ද රැකියාවෙන් ඇගීම කියන්නේ? මේකේ මීනින් එක මොකද්ද? මොකද්ද මේකේ අරමුණ? ඊට පස්සේ ජොබ් ඇනලිසිස් සහ ජොබ් ඉවැලුවේෂන් අතර සම්බන්ධයක් තියෙනවද? රැකියා ඇගීමේ ක්‍රම මොනවද කියලා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. දැන් ඉස්සෙල්ලා බලමු රැකියා ඇගීම කියන්නේ මොකක්ද කියලා. විවිධ රැකියාවලට සම්බන්ධ වටිනාකම තීරණය කිරීම. රිලටිව් වර්ත් විවිධ රැකියාවල උදාහරණයක් විදිහට අපි ගත්තොත් HR එක්සිකියුටිව් කියන ජොබ් එක සහ අපි ගමු accountant assistant නැත්නම් ෆයිනෑන්ස් ඇසිස්ටන්ට් වගේ කෙනෙක් ගත්තාම මෙන්න මේ ජොබ් දෙකේ අතර මොන ජොබ් එකේද වැඩිම බරපතල භාවයක් තියෙන්නේ? ඒ කියන්නේ වැඩිම බරක් තියෙන්නේ, වැඩිම වගකීමක් තියෙන්නේ සහ දුෂ්කරතාවය වැඩි මොන රැකියාවේද? එතකොට වැඩිපුරම කුසලතා හේදෙන්නේ මොන රැකියාවේද? අන්න ඒ වගේ දෙයක් තීරණය කරන එක තමයි රිලටිව් වර්ත් කියන්නේ සාපේක්ෂ වටිනාකම. අතරම සම්බන්ධ වටිනාකම කියලා තිබුණොත් මෙන්න සාපේක්ෂ වටිනාකම කියන වචනේ වඩා සුදුසුයි. ඊට පස්සේ සාධාරණ වැටුප් ව්‍යුහයක්. මොකද රැකියාව කරන හැමෝම මහන්සි වෙනවා නම් එක්කෙනෙක් ඊට වඩා වැඩියෙන් මහන්සි වෙනවා නම් එක්කෙනෙක්ට ඊට වඩා මානසික ශාරීරික වෙහෙසක් යොදවන්න සිදු වෙනවා නම් ඒ පුද්ගලයාගේ කන්ට්‍රිබියුෂන් එක අනුව ෆෙයා පේ ස්ට්‍රක්චර් එකක් සාධාරණ වැටුප් ව්‍යුහයක් හැදීම රැකියා ඇගීමෙන් බලාපොරොත්තු වෙන තව දෙයක්. ඒ වගේම මේකේ අවධානය දෙන්නේ පුද්ගලයා නෙමෙයි රැකියාව. රැකියාව කරන්න අවශ්‍ය රැකියාවේ කාර්යභාරය මොකද්ද? කොච්චර දුෂ්කරතාවයක් තියෙනවද? මොන වගේ වගකීම්ද මේකේ තියෙන්නේ? අන්න ඒව තීරණය කරලා තමයි කිරීම තමයි විශේෂයෙන් රැකියා ඇගීම. දැන් අපිට තේරෙනවා මේ වචනෙනුත් රැකියා ඇගීම මේ පුද්ගලයෙක් අගීම කිරීමක් නෙමෙයි කරන්නේ. උදාහරණයක් ගත්තොත් ස්ටෝර් මැනේජර් සහ කැෂියර් අතර වගකීම් නැත්නම් රෙස්පොන්සිබිලිටි තීරණ ගැනීම ඩිසිෂන් මේකින් අධීක්ෂණය සුපර්විෂන් වෙනස් බැවින් වැටුප් මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්ටෝර් මැනේජර් කෙනෙක් සහ කැෂියර් කෙනෙක් ගත්තාම ස්ටෝර් මැනේජර් කියන්නේ සමස්ත ස්ටෝර් එකේම කළමනාකරණය කරන කෙනා. එතකොට මෙයයි කැෂියර් කියන්නේ මොකද්ද? එයාගේ ස්කෝප් එක අඩුයි. කැෂියර් කරන්නේ මුදල් පාරිභෝගිකයෙක් આવොත් මොන හරි භාණ්ඩයක් එයා ගන්නවා නම් ඒ අදාළ භාණ්ඩයට සම්බන්ධ ටැග් එක හරි ස්කෑන් කරලා මුදල් ගන්නවා. ඒක ලාච්චුට දානවා. සමහර විට දවස් අවසානයේ ඒක මේ කෑෂ් බැලන්ස් කරලා ඒ කියන්නේ කොච්චර සේල් එකක් වුණාද ඒ වගේ දේවලුත් බලන්න වෙන්න පුළුවන්. බට් ස්ටෝර් මැනේජර් කියන්නේ නෙමෙයි. ඒකේ ටෝටල් ප්‍රොසෙස් එක කියන්නේ මේක ස්ටෝර් එකට goods incoming goods වල ඉඳලා මෙතන
ස්ටෝ එකේ ස්ටෝ කරන තැන ඉඳලා ඊට පස්සේ මේකේ මැනේජ්මන්ට් එකේ මේ ඉන්න එම්ප්ලොයිස් ලගේ තියෙන certain issues වලට address කරන එක ඊට පස්සේ මේ අදාළ විනය පවත්වාගෙන යන එක මේගොල්ලෝගේ සමහරට නිවාඩු කළමනාකරණය සියලු දේවල් ඉඳලා HR related task වල ඉඳලා store management එකේ entire process එකම store manager බාර වෙනවා නම් ඒතර එයාගේ scope එක වැඩි. ඒ නිසා වැටුප් එයාට වැඩි වෙන්න ඕනේ. කැෂියට වඩා. ඒක සාධාරණයි. මේක තමයි දෙන්න පුළුවන් උදාහරණය. ඊට පස්සේ මේකේ අරමුණු මොනවද රැකියා ඇගේ මේ අරමුණු මොනවද ගත්තොත් සාධාරණ වැටුපක් දෙන එක. අපි කලින් සාකච්ඡා කරා fair salary structure එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් grade system කරලා. මෙයා A grade employee කෙනෙක්, මෙයා B grade employee කෙනෙක් විතර grade කරලා higher grade එකට වැටෙන කෙනාට higher salary එකක්. නැත්නම් pay bands හදලා එහෙම කරන එක අරමුණක්. ඊළඟට එකම වැඩට එකම වැටුවක්. equal pay for equal work. දැන් උදාහරණයක් විදිහට same grade එකේ job එකක් කරන කෙනාට ඒකට මම කියන පුද්ගලයා දිහා බලලා නෙමෙයි salary එක දෙන්නේ. මෙයා A grade එකේ job එකක් නම් කරන්නේ. ඒතොර job එක දෙන්නටම එකයි. ඒ කියන්නේ job එකේ දෙන්නම කරන්න ඕන කාර්යයන් එකයි. job එකේ දෙන්නටම දැනෙන දුෂ්කරතාවයේ හරි වගකීම හරි මහන්සිය හරි ඔක්කොම එකයි. ඒ පුද්ගලයා සාමාන්‍යයෙන් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. සමහර අය කැපවීමෙන් කරනවා, සමහර අය කැපවීමෙන් කරන්නේ නැහැ. ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ දෙන්නටම එකම වැටුපක් හම්බ වෙන්න එක සාධාරණයි. මොකද දෙන්නම කරන එකම ජොබ් එකකින්ද. ඊළඟට වැටුප් ගැටලු අඩුයි මෙහෙම වුණාම wage disputes. කාටවත් කියන්න බෑ ඔයාට වඩා මට වැඩිපුර ඔයාට මට වඩා හම්බ වෙනවනේ. එහෙම කියන්න බෑ. එහෙම එයාට එක් පුද්ගලයෙක්ට වඩා තව කෙනෙක්ට හම්බ වෙනවා නම් ඔවුන් ඉන්නේ එකම ස්තරේ නෙමෙයි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නට උදාහරණයක් විදිහට අතන කැෂියර්ට කියන්න බෑ ඔයා මම තමයි උදේ ඉඳලා මෙතන මහන්සිලා මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන මේ සේල් එක කරන්නේ. මට හම්බෙන සැලරි එක අඩුයි. ඔයාට හම්බෙන එක වැඩි කියලා ස්ටෝර් මැනේජර් කියන්න බෑ. කලින් උදාහරණේ වගේ මොකද එයාගේ කාර්යභාරය ඊට වඩා බරපතලයි. එයාට දැනෙන වෙහෙස සහ වගකීම මානසික දැනෙන දේ මොකද එයාට සමස්ත ස්ටෝර්ස් එකේ ගැනම වගකීමක් තියෙනකොට එතකොට එයාගේ වැටුප ඒ විදිහට හම්බ වෙන එක සාධාරණයි. මොකද ග්‍රේඩ් දෙකක නිසා. හැබැයි එකම ග්‍රේඩ් එකේ තවත් කෙනෙක්ට ග්‍රේඩ් කළා නම් ඒ වැටුප් තියෙන්නේ. එතකොට ඒ වැටුප එක වගේ තමයි හම්බ වෙන්නේ. එතනදී වැටුපේ සම්බන්ධයෙන් ගැටලුවක් එන්නේ නැහැ. ඊළඟට සේවක උනන්දුව සහ මනෝභාවය මොරාල් එක මොටිවේෂන් එක තියාගන්න පුළුවන්. මොකද හරි පැහැදිලි. ඔයාට මේ හැමෝම දන්නවා අපිට මේ මට මේ ගාන හම්බ වෙන්නේ ඇයි? එක කන්වින්ස් වෙලා තියෙන්නේ. එතකොට එයාට ඕනනම් perform කරලා හොඳට perform කරලා එයා දැන් B grade එකේ ඉන්නේ නම් ඊළඟ grade එකට යනකොට A grade යනකොට තව වැටුප රුපියල් 10000කින් නැත්නම් 5000කින් වැඩි වෙනවා නම් එයා දන්නවා B grade එකේ ඉන්න මම A grade එකට යන්න ඕනේ. එහෙම නැත්නම් store cashier store assistant කෙනෙක් ඉන්න මම store manager වුණොත් තමයි මට salary වැඩි වෙන්නේ. එහෙනම් store manager වෙන්න නම් මම හොඳට perform කරන්න ඕනේ. අන්න ඒ කියන message එකත් මේ හරහා convince කරන්න communicate කරන්න පුළුවන් වීම හරහා පුළුවන් වෙනවා motivation එකත් පවත්වා ගන්න. ඊට පස්සේ job analysis සහ job evaluation අතර සම්බන්ධය ගැන කතා කරොත් job analysis වලින් කරන්නේ රැකියාව විස්තරය කිරීම. රැකියාවේ තියෙන කාර්යයන් මොනවද? task මොනවද? වගකීම් මොනවද? ඊට පස්සේ මේකට කරන්න ඕනේ skills මොනවද තියෙන්න ඕනේ කියන job analysis එකේ. job evaluation එකෙන් කරන්නේ සාපේක්ෂ වටිනාකම හොයන එක. ඒ කියන්නේ රැකියාවට වටිනාකමක් නියම කරන එක. මෙතනදී බලන්නේ grade එක grade කරනවා මිනිස්සු ABC හරි නැත්නම් එක ශ්‍රේණිය දෙක ශ්‍රේණිය නැත්නම් assistant maybe junior executive assistant manager ඔය විදිහට categorize කරන එක වෙන්න පුළුවන්. ඉතින් එහෙම කරලා රැකියාවට වටිනාකමක් නියම කරන එක තමයි කරන්නේ. අතරදී ගොඩක් වෙලාවට රැකියාව විස්තරය කරන එක. රැකියාවේ කරන්න ඕන කාර්යන විස්තර කරන එක. ඒතර job analysis එකක් මත තමයි job evaluation එකක් සිදු කරලා රැකියාවට වටිනාකමක් දෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ රැකියා ඇගීමේ ක්‍රම ගැන කතා කරොත් මුලින්ම අපි මේක ඩිස්කස් කරා. රැකියා ශ්‍රේණිගත කිරීම job ranking එකක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට manager supervisor
ඔපරේටර් කියලා ලෙවල් 3කට කඩන්න පුළුවන්. උදාහරණයක්. ජොබ් රෑන්කින්. ඒතර එක එක මේ රෑන්ක් වෙලා තියෙන්නේ උදාහරණයක් විදිහට higher to lower level එකට රෑන්ක් වෙනවා නම් higher level එකේ ඉන්න පුද්ගලයාගේ රැකියාවේ වගකීම ඊළඟට ඒ රැකියාවේ කරන්න තියෙන ඕන ස්කිල් එක ඒ රැකියාව කරන්න මෙයාට දෙන මෙන්ටල් එෆර්ට් එක තොර ඒකේ තියෙන වගකීම මේ හැම දෙයක්ම වැඩි ඉහළම කෙනාට පහළට එන්න මේක අඩු වෙනවා. එහෙම තමයි රෑන්ක් වෙන්නේ. ඊට පස්සේ job classification method රැකියාව වර්ගීකරණයක් කරොත් උදාහරණයක් විදිහට grade A වලට වැටෙන්නේ managers ලා grade B වලට එන්නේ supervisors ලා. මම කලින් explain කර විදිහට ඊට පස්සේ ලකුණු මත පදනම් ක්‍රමය point factor method ගත්තොත් එක එක point එකට ලකුණු දෙනවා. skill responsibility working conditions. skill කියන ඔබ දන්න කුසලතාවයක්. ඒ කියන්නේ යාට කරන්න පුළුවන් දේ skill එක කියන්නේ යාගේ හැකියාව උදාහරණයක් විදිහට යාට යම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් A කියන පුද්ගලයාට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් B කියන පුද්ගලයාට මේ මැෂින් එකත් එක්ක වැඩ කරන්න බෑ. ඒතකොට Aට තියෙන ස්කිල් එක Bට නැහැ. ඒ විදිහට responsibility මගේ රැකියාවේ මැනේජර් තියෙන responsibility එකට වඩා මම මැනේජර් පල්ලෙහෙන් ඉන්න හින්දා මගේ තියෙන responsibility එක අඩුයි. ඒ කියන්නේ වගකීම අඩුයි. working conditions මම වැඩ කරන්නේ හිටගෙන දවසේ පැය 9ක් මම වැඩ කරනවා. පැය 9න් මම පැය 6ක් විතර මම ගොඩක් වෙලාවට හිටගෙන ඉන්නේ. නැත්තම් හිමින් මම ඇවිදින්න වැඩ කරන්නේ. නැත්නම් මම එළියේ වැඩ කරන්නේ. මට අවුව තියෙනවා. එතකොට මම දූවිලි තියෙන පරිසරයක වැඩ කරන්නේ. හැබැයි අර පුද්ගලයා වැඩ කරන්නේ කාර්යාල භූමියක් තුළ AC කරන පරිසරයක. එතකොට අන්න working conditions වෙනස්. ඒතර ওই විදිහට බලපුවහම ඒ තියෙන උදාහරණයක් විදිහට ඉහළ වැඩ කරන කෙනෙක් තට්ටු 7-8ක් උඩ වැඩ කරනවා නම් එයාට අවදානම් වැඩි නම් එතකොට ඒ රැකියාවට දෙන්න ඕනේ pay grade එක සහ යම්කිසි අවදානම් මතත් යම් ඒ කියන්නේ එයාගේ රැකියාව අවදානම් සහගතයි නම් එතකොට ඒකේ දෙන්න ඕනේ යම් weightage එකක් තියෙනවා. ඒ විදිහට. ඊට පස්සේ factor comparison method යම් සාධක සංසන්දනය කරනවා. benchmark job එකත් සමග compare කරනවා. උදාහරණයක් විදිහට අපි මේ job එක තමයි අපි benchmark කරන්නේ මෙන්න මේ industry එකේ මෙන්න මේ job එක මෙන්න මේ විදිහයි මෙන්න මේ දුෂ්කරතාවයත් තියෙනවා. ඒක තමයි අපේ අර model එක. මේකත් එක්ක අනෙක් jobs compare කරනවා. compare කරලා එකට weightage එකක් දෙනවා. ඊට පස්සේ market price එක දැන් සාමාන්‍යයෙන් වෙළඳ පොළ තියෙන්නේ කොහොමද? ආයතනයක HR executive කෙනෙක්ට මාකට් එකේ අනික් කම්පැනිස් ගෙවන්නේ එක ටිකක්. ඒක සරලයි බලන්න. ගෙවන්නේ කොයි විදිහටද? මැනේජර් කෙනෙක් HR මැනේජර් කෙනෙක් සාමාන්‍ය HR මැනේජර් කෙනෙක්ට සමස්තයක් වශයෙන් ඒ මාකට් රිසර්ච් එකක් කරලා බලනවා. එහෙම රිසර්ච් කරන මේ කම්පැනිස් තියෙනවා, ඩේටාබේස් තියෙනවා. නැත්නම් අපි විශ්වාසවන්තයින් අහලා බලනවා. හරි මොන හරි මෙතඩ් එකක් මගින්. එතකොට පුළුවන් කාටවත් කම්ප්ලේන් කරන්න බෑ. මාකට් එකේ මේකට ගෙවන ගාණ මෙච්චරයි. දැන් අපි සාමාන්‍ය මොන හරි බාණ්ඩයක් මිලට ගත්තත් මේක කඩේ මේ සාමාන්‍ය මේක ගාණ මෙච්චරයිනේ. ඇයි ඔයාලා මෙච්චර වැඩිපුර ගන්න කියලා අහන්නේ නේ. අන්න ඒ වගේ තමයි මේකට මේ රැකියාවට નિયમિત වටිනාකම මාකට් එකේ තියෙන එක ලබා දීම. ඉතින් සමස්තයක් වශයෙන් බලනකොට මේ පාඩමේදී අපි කතා කරේ රැකියා විශ්ලේෂණය සහ රැකියා ඇගීම ගැන. ඒව ගැන ක්‍රමවේද කරන්නේ කොහොමද උදාහරණයක් පැහැදිලි කරා. ඉතින් රැකියා විශ්ලේෂණය අවසාන වශයෙන් ගත්තම රැකියාව පැහැදිලි කරනවා. රැකියා ඇගීම රැකියාවේ වටිනාකම වැටුප තීරණය කරනවා. මේ දෙකම මානව සම්පත් කළමනාකරණයේ අත්‍යවශ්‍ය මූලික ක්‍රියාවලියක් වෙනවා. මොකද රැකියාවක් කිරීම හරහා තමයි ආයතනයක ඉදිරි ගමන් මාර්ගය ඉදිරියට වෙන්නේ. මිනිස්සු මොටිවේටඩ් නම් තමගේ රැකියාව උනන්දු කරනවා නම් මේක වින් වින් සිටුේෂන් එකක් වෙනවා. ආයතනය වගේම පුද්ගලයනුත් තමන්ගේ රැකියාව හොඳින් කිරීම හරහා දියුණුව කරා ළඟා වෙන්න හැකියාවක් ලැබෙනවා.